අවාසනාවන්ත ලෙස සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් තරුණියක් මරණයට පත් වූ සිද්ධියක් කළුතර උතුරු පොලිසිය විසින් වාර්තා කර තිබේ. වාද්දුව මොරොන්තොඩුව ප්‍රදේශයේ පදිංචි වී සිටි ප්‍රසාදිනී ප්‍රියංගිකා නම් වූ 23 හැවිරිදි තරුණිය පනාපිටිය ප්‍රදේශයේ පිහිටි ඇගේ පෙම්වතාගේ මිත්තණියගේ නිවසේ සිටියදී එම නිවසේ තාප්පය ඇගේ ශරීරය මතට පතිත වීමෙන් මරණයට පත් වී ඇත. පොලිස් වාර්තා අනුව ප්‍රසාදිනී ප්‍රියංගිකා සිය පෙම්වතා සමග ඔහුගේ මිත්තණියගේ සෞඛ්‍ය තත්ත්වය විමසීමට පසුගිය දින 23 වනදා පස්වරුවේ කළුතර පනාපිටිය ප්‍රදේශයේ පිහිටි මිත්තණියගේ නිවසට ගොස් තිබේ. ප්‍රියංගිකාගේ පෙම්වතා ආරක්ෂක අංශයක සේවය කරන අයෙකු වන අතර ඔහු නිවාඩුවට පැමිණ සිටියදී දුරකථන ඇමතුමක් ලැබීමෙන් පසුව මිත්තණිය බැලීමට යාමට තීරණය කර ඇත. නිවසට පැමිණි පසු පෙම්වතා නිවස පිටුපස එළුවන්ට ආහාර ලබා දීමට ගොස් ඇති අතර ප්‍රියංගිකාද එම අවස්ථාවේ නිවස පිටුපස තාප්පය අසල සිට ඇත. එම අවස්ථාවේදී හදිසියෙම තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර ප්‍රියංගිකා එම තාප්පය යටට සිර වී ඇත. අනතුරින් පසු නිවසයන් කඩිනමින් ඇය රෝහල්ගත කර ඇතත් රෝහලට ප්‍රවාහරණය කරන විටත් ප්‍රියංගිකා මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ. කළුතර උතුරු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත. අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන්ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ විමර්ශන කටයුතු සිදු කරමින් සිටින බව පොලිසිය පවසයි. පොලිසිය දැනට සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී. තාප්පය කඩා වැටීමට හේතුව සහ වෙනත් සාධක පිළිබඳවද පරීක්ෂණ සිදු කරමින් පවතී. මියගිය ප්‍රසාදිනී ප්‍රියංගිකා වාද්දුව මොරොන්තොඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණියක් බව හඳුනාගෙන ඇත. ඇගේ පෙම්වතා ආරක්ෂක අංශයක සේවය කරන බවද වාර්තා වේ. කළුතර උතුර පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරමින් සිටී. මෙම අනතුරට බලපෑ හේතු සාධක හඳුනා ගැනීම සහ මෙවැනි අනතුරු ඉදිරියේදී වැළැක්වීමටද අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇත. මෙම සිද්ධිය පිළිබඳව තවත් තොරතුරු ලැබෙන විට වැඩිදුර වාර්තා කිරීමටද නියමිතය.